කාලය අපිට කවදාවත් නතර කරන්න බැරි ආපස්සට හරවන්න බැරි දෙයක් විදියටයි අපි දකින්නේ. හැබැයි ඔබ දන්නවාද මේ ලෝකේ ජීවත් වුණු සමහර මිනිස්සු Taman කාලය හරහා ගමන් කළා කියලා ලෝකයට ඔප්පු කරන්න උත්සාහ කළා. සමහරු අතීතයේ ගත්ත ඡායාරූප වලින් අනාගත ස්මාර්ට් ෆෝන් එක අහු වුණා. තවත් සමහරු අනාගතේ ඉඳන් ඇවිත් ඩොලර් මිලියන ගණන් සල්ලි හෙව්වා. අද අපි කතා කරන්න යන්නේ Taman කාලතරණය කළා කියලා ලෝකයටම සාක්ෂි පෙන්නපු අදට විද්‍යාඥයින්ට පවා විසඳන්න බැරි වුණු අద్භූත මිනිස්සු 5 දෙනෙක් ගැනයි. වීඩියෝ අවසාන වෙනකම්ම බලන්න. මොකද අවසාන කතාව ඔබේ මොළය සම්පූර්ණයෙන්ම අවුල් කරන එක නියතයි. අපි මුලින්ම යමු 1943 අවුරුද්දට. ඇමරිකානු නාවික හමුදාව රහසිගත පරීක්ෂණයක් කළා. ෆිලඩෙල්ෆියා පරීක්ෂණය කියලා. මේකට සම්බන්ධ වුණු ඇල්බර්ට් බයිලැක් කියන ඉංජිනේරුවා කියන්නේ පුදුම කතාවක්. ඔහු කියන විදියට මේ පරීක්ෂණයේදී USS එල්ඩ්‍රිච් කියන යුද නැව සෙනික වතුරු දහන් වෙලා කාලය හරහා ඉදිරියට ගිහින් තිබෙනවා. බයිලැක් කියන්නේ ඔහු වර්ෂ 2138 සහ වර්ෂ 2749ට ගමන් කළා කියලයි. ඔහු අනාගත ලෝකය ගැන පුදුමාකාර විස්තරයක් කිව්වා. අනාගතයේදී ලෝකයේ බලවතුන් වෙනස් වෙන හැටි, දේශගුණික විපර්යාස නිසා රටවල් යට වෙන හැටි ඔහු සිතියම් පවා ඇඳලා පෙන්නුවා. ඔහු මිය යන තෙක්ම කිව්වේ Taman අනාගතය ඇස් දෙකෙන්ම දැක්කා කියලයි. 2003 අවුරුද්දේ ඇමරිකාවේ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ හොල්ලපු සිදුවීමක් වුණා. ඇන්ඩ්‍රූ කාල්සින් කියන පුද්ගලයා ඩොලර් 800ක් අරන් කොටස් වෙළඳපොළට එනවා. පුදුමයකට වගේ ඔහු ආයෝජනය කරපු හැම කොටසක්ම දින කිහිපයකින් අතිශය සාර්ථක වෙනවා. දින 21ක් ඇතුළත ඔහු ඩොලර් මිලියන 350ක් උපයනවා. මේක සාමාන්‍ය කෙනෙකුට කරන්න බැරි දෙයක් නිසා FBI ආයතනය ඔහු අත්අඩංගුවට ගන්නවා. රහස් තොරතුරු දැනගෙන වංචා කිරීම චෝදනාවට. හැබැයි ප්‍රශ්න කිරීම වලදී කාල්සින් දුන්න උත්තරය FBI නිලධාරීන් හොල්මන් වුණා. ඔහු කිව්වේ මම ආවේ වර්ෂ 2256 ඉඳන්. මම දන්නවා ඉදිරියට මිල ගණන් ඉහළ යන්නේ මොන සමාගම්වලද කියලා. වඩාත් අద్භූතම දේ තමයි අප මත නිදහස් වුණු කාල්සින් ඉන්පස්සේ නිරුපද්‍රිතව අතුරු දහන් වුණා. ඔහු ගැන කිසිම උපැන්න සහතිකයක් හෝ ලේඛනයක් 2003ට කලින් ලෝකයේ තිබුණේම නැහැ. වර්ෂ 2000 සහ 2001 කාලයේ අන්තර්ජාලයේ ගොඩාක්ම කතා බහට ලක්වුණු නම තමයි ජෝන් ටිට. ඔහු විවිධ වෙබ් අඩවි හරහා මිනිස්සුන්ගෙන් ප්‍රශ්න වලට උත්තර දුන්නා. ඔහු කිව්වේ Taman 2036 අවුරුද්දේ ඉඳන් ආපු ඇමරිකානු සෙබළෙක් කියලා. 1975 දී නිපදවූ IBM 5100 පරිගණක අරන් යන්නයි ඔහු ඇවිත් තිබුණේ. ඔහු තමන්ගේ කාලතරණයේ යන්ත්‍රයේ සිතියම් සහ ඡායාරූප පවා අන්තර්ජාලයට දැම්මා. ඔහු කරපු සමහර අනාවැකි පුදුම සහගත ලෙස සැබෑ වුණා. විශේෂයෙන්ම ඇමරිකාවේ ඇති වුණු යුදමය තත්ත්වයන් සහ අභ්‍යවකාශ යාන අනතුර ගැන ඔහු කලින්ම ඉඟිපළ කළා. 2001 මාර්තු මාසයෙන් පස්සේ ජෝන් ටයිට නැවත කිසිම පණිවිඩයක් එව්වේ නැහැ. ඔහු තමන්ගේ කාලයට ගියාද? සමහර වෙලාවට මිනිස්සු විතරක් නෙමෙයි පැරණි ඡායාරූපත් කාලතරණය ගැන සාක්ෂි දෙනවා. බලන්න මේ 1941 කැනඩාවේ ගත්ත ඡායාරූපය දිහා. හැමෝම ඒ දවස කබා සහ තොප්පි දාලා ඉද්දි එක පුද්ගලයෙක් විතර නූතන ටී-ෂර්ට් එකක්, සන්ග්ලාස් සහ අතේ කැමරාවක් තියාගෙන ඉන්නවා. ඔහුට කියන්නේ ටයිම් ට්‍රැවලින් හිප්ස්ටර් කියලා. ඊළඟට චාලි චැප්ලින්ගේ 1928 චිත්‍රපටයක පසුබිම් දර්ශනයක් බලන්න. මේ කාන්තාව අතඅසල තබාගෙන යන්නේ අද කාලේ අපි පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකක් වගේ උපකරණයක් නේද? 1928 දී මොන ජංගම දුරකථනද? එතකොට ඇය ඇත්තටම කවුද? 1950 අවුරුද්දේ නිව්යෝක් නගරයේ ටයිම් ස්ක්වයර් හන්දියේදී අමුතු ඇඳුමක් ඇඳගත්තු මිනිසෙක් හදිසියෙන් පාර මැදට පැනලා වාහනයක හැපිලා මිය යනවා. ඔහු ඇඳලා හිටියේ 19 වන සියවසේ විලාසිතාවක ඇඳුම්. ඔහුගේ සාක්කුව පරීක්ෂා කරපු පොලිසිය හොල්මන් වුණා. එහි තිබුණේ 1876 අවුරුද්දේ ලියපු ලියුමකුයි පැරණි සල්ලිකාසි කිහිපයකුයි. රැඩෝල්ෆ් පෙන්ස් කියන නම තියෙන කාඩ් එකකුයි. පොලිසිය මේ ගැන සෙවීම් කරද්දී 1876 දී රැඩෝල්ෆ් පෙන්ස් කියන අවුරුදු 29ක තරුණයෙක් අතුරුදහන් වුණු බවට පැරණි වාර්තාවක් හමු වුණා. ඒ කියන්නේ 1876 දී අතුරුදහන් වුණු මිනිසා වයසට නොගිහින් කෙලින්ම 1950ට අවුරුද්දට කාලතරණය කරලා තිබෙනවා. ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාදය අනුව කාලතරණය කියන්නේ සෛද්ධාන්තිකව කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපි මේ කතා කරපු සිදුවීම් හුදෙක් අහඹු සිදුවීම්ද නැත්නම් ඇත්තටම කාලතරණය කරපු මිනිස්සුන්ගේ සැබෑ සාක්ෂිද? ඔබ හිතන්නේ කුමක්ද? මේ කතාවලින් ඔබ වඩාත් පුදුමයට පත් කරපු කතාව මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න.
මේ වගේ අద్භූත සහ විද්‍යාත්මක තොරතුරු දිගටම දැනගන්න අපේ channel එක sub කරලා තියාගන්න. bell icon එකත් all කරන්න. තවත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.